නමෝ බුද්ධාය අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ කියන නම ඇහෙනකොටත් අපිට මතක් වෙන්නේ දරුවන් පතන අම්මාවරුන්, ඒ වගේම ගැබිණි අම්මාවරුන්ට වන්දනාමාන කරන්න සුදුසු රහතන් වහන්සේ නමක් කියලානේ. ඇත්තටම එයාලා විතරක් නෙමෙයි, අපි හැමෝම වන්දනාමාන කළ යුතු රහතන් වහන්සේ නමක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මං අහලා තියෙන දහම් කරුණුත් එක්කලා ඇයි අපි අඟුලිමාල මහරහතන් වහන්සේ වන්දනාමාන කරන්න ඕනේ? උන්වහන්සේගේ ගුණ කඳ මොකක්ද? මොනවාද අපිට කරන්න පුළුවන් සත්‍යක්‍රියාවන් කියන ටික මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්කලා කතා කරනවා. හැබැයි මේ සත්‍යක්‍රියාව කියනකොට ගැබිණි අම්මාවරුන්ට එහෙමත් නැත්නම් දරුවන් පතන අම්මාවරුන්ට කරන්න පුළුවන් සත්‍යක්‍රියාවන්, කරන්න පුළුවන් වත්පිළිවෙත් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නෑ. මොකද මම මීට කලින් වීඩියෝස් දෙකකදීම ඒක ගැන කතා කරලා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ වන්දනාමාන කරලා මගේ ජීවිතේ සිදුණු හාස්කම් ගැන ඒ වීඩියෝ වල මම කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අද මේ වීඩියෝ එකෙන් මම ඒක ගැන කතා කරන්නේ නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහි ජීවිතේදී මිනිස්සු 999 දෙනෙක්ව මැරුවා. අපි ඒ තරම් පව් කරලා නෑ නේද? අපි එක මිනිසෙක්වත් මරලා නෑනේ. ඒ වුණාට අඟුලිමාල හිත හොය මිනිසුන්ව මැරුවා. හැබැයි අඟුලිමාල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක බණ පදයකින් කෝටියක් පව් අත්හැරියා. හැබැයි අපි එච්චර පව් කරලා නැති වුණත් තාම බණ අහනවා. කොච්චරවත් බණ අහනවා. ඒත් අපිට තාම අපේ අඩුපාඩු, අපේ අකුසල් දුරු කරගන්න බැරුව ලත වෙනවා. කොච්චර බණ ඇහුවත් ඒ බණ අහන වෙලාවට විතරයි. ඊට පස්සේ ඉවසීම නැති වෙනවා, තරහ යනවා, නරක වචන කියනවා, අනෙත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා. මේ සිතුවිලි ඔක්කොම එනවනේ අපිටනේ. තාම අපිට මේ දේවල් හදාගන්න බැරි වුණානේ. හැබැයි අපි කොච්චර බණ අහනවද? අපි අඟුලිමාල තරම් පව් කරලා තියනවද? නෑ, අපි ඒ තරම් පව් කරලා නෑ. ඒත් අපිට තාම එක බණ පදයකින්වත් අපේ ජීවිතේ වෙනස් කරගන්න බැරුව ලත වෙනවා. එහෙනම් ඉතින් අපි වන්දනාමාන කරන්න ඕනේ නැද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේව. අපි උන්වහන්සේ සරණ යන්න ඕනේ නැද්ද? යන්න ඕනේ. අඟුලිමාල මහරහතන් වහන්සේ වන්දනාමාන කරලා අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ගෙදරදී අඟුලිමාල මහරහතන් වහන්සේට පැන් වීදුරුවක්, ගිලන්පස, දානය, පහන් ආලෝකයෙන්, සුවඳ දුම් වලින්, නිල් මල් වලින් අඟුලිමාල මහරහතන් වහන්සේව පුදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජවන්ත බව පිළිඹවන්නේ නිල් පාටින්. ඒක නිසා තමයි නිල් මල් පුදන්නේ. ඒ වගේ අඟුලිමාල මහරහතන් වහන්සේට පූජා කරලා අපිට පුළුවන් සත්‍යක්‍රියා කරන්න. ඔබ වහන්සේට මේ දේවල් පූජා කරලා වන්දනාමාන කරලා අපි රැස් කරගත්තා වූ පින් බලයෙන් ඔබ වහන්සේ කෝටියක් පව් එක බණ පදයකින් දුරු කර බව සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් අපිටත් අපේ අකුසල කර්ම දුරු කර ගැනීමට පුළුවන් වේවා. අපේ සියලු පව් දුරු වේවා කියලා අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඉවසීම දරා ගැනීම නැත්තම් මේ රහතන් වහන්සේට වන්දනාමාන කරන එක ගොඩාක් හොඳයි. මේ අඟුලිමාල මරපු 999 දෙනාම සුගතියක උප්පත්තියක් ලැබලා නැහැ. මොකද එයාලා වෛරයෙන්, ක්‍රෝධයෙන්, බයෙන් මැරුණේ. එතකොට මෙයාලා යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ වෙලා තමයි උපත ලැබලා තියෙන්නේ. හැබැයි මේ අමනුෂ්‍යයෝ කොයි වෙලාවකදීවත් අඟුලිමාල මිනිමරුවෙක් විදිහට ඉන්නකොට කරදර කරලා නැහැ. මොකද මේ දරුණු කමට ඒ අමනුෂ්‍යයෝ අඟුලිමාලට ලං වෙලා නැහැ. හැබැයි සද්දසිල ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ බණේදී මේ අඟුලිමාල යම් දවසක කෝටියක් පව් අත්හැරලා බුද්ධ චීවරය දරාගත්තද එතෙන් පටන් අඟුලිමාලට කරපු පව් පරිසම් දෙන්න පටන්ගෙන තියෙනවා කියලා. මේ අමනුෂ්‍යයෝ ඥාතීන්ට වැහිලා අඟුලිමාල තෙරුන්ට අසභ්‍ය වචන වලින් බැනලා තියෙනවා. ගල් මුල් වලින් ප්‍රහාර දියත් කරලා තියෙනවා. ඒ වගේම අඟුලිමාල තෙරුන්ට දන් බෙදනකොට මිනිස්සු මේ අඟුලිමාල කියලා දැනගත්ත ගමන් දන් බෙදන්න නැතුව ගිහිල්ලා තියෙනවා. ඔය හැම අවස්ථාවකදීම අඟුලිමාල තෙරුන්
ඉවසලා තියෙනවා. දරාගෙන තියෙනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා පැමිණිලි කරලා නැහැ. මට බෑ මෙහි ඉන්න. මොකද අඟුලිමාල මිනිය මරපු ප්‍රදේශයේම තමයි අඟුලිමාල තෙරුන් පැවිදි ජීවිතය ගත කරෙත්. කවදාවත් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ කියලා නැහැ මට බෑ මෙහි ඉන්න මම වෙන පැත්තකට ගිහිල්ලා භාවනා කරන්නම් භාවනා යෝගීව සිටින්නම් ධර්මයේ හැසිරෙන්නම් කියලා කවදාවත් බුදුරජාණන් වහන්සේට කියලා නැහැ කියනවා. ඔන්න ඔය කතාවේදී සද්දාසල ස්වාමීන් වහන්සේ කියපු එක දෙයක් මට ගොඩක් දැනුණා. ඒ කියන්නේ අඟුලිමාල මිනිමරුවෙක් වෙලා ඉන්නකම් කිසිම කරදරයක් නැහැ. හැබැයි අඟුලිමාල යම් දවසක බුද්ධ චීවරය දරාගත්තද එතෙන් පටන් කරදර එන්න පටන්ගෙන තියෙනවා. අපිටත් එහෙම නෙමෙයිද? මට නම් සාමාන්‍යයෙන් ඒක මගේ ජීවිතේට ගොඩක් දැනුණා. හේතුව මම ඉස්සර ධර්මයට ලැබි නැති කාලෙදී ඉවසුවේ නැහැ. කේන්ති ගත්තා. එකට එක කිව්වා. හොස්සලගේ මැස්ස යන්න බෑ කියලා අපේ අම්මා ඒ දවස්වල මට කියන්නේ. ඒ කාලෙදී අර එච්චර මිනිසුන්ගෙන් කරදර ප්‍රශ්න මට තිබුණේ නැහැ. හැබැයි මම බණ අහලා මම මගේ ඉවසීම හදාගන්න ඕනේ මම දරා ගැනීම හදාගන්න ඕනේ කියලා මං මේ දේවල් හදාගත්තම මගේ ඉවසීම නැති වෙන මගේ දරා ගැනීම නැති වෙන මට කේන්ති යන මාව පරීක්ෂා කරන සිදුවීම් ගණනාවක් වුණා. අදටත් වෙනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි මටත් හිතුනේ. මං අර විදිහට ඉන්නකම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං දවසක ධර්මානුකූලව ජීවත් වෙන්න පටන් ගත්තද එතෙන් පටන් මටත් කරදර වැඩි වුණා. අඟුලිමාල තෙරුන් මොනවද දන්නවද එතකොට කරේ? අඟුලිමාල තෙරුන් හැමෝටම මෙත් වැඩුවා. මෛත්‍රී භාවනාව කරා. මාව සතුරන්සේ දකින අයටද මාව මිතුරන්සේ දකින හැමෝටම මම මෛත්‍රී කරමි කියලා මෙත් වඩලා තියෙනවා. ඉතින් අපිත් කරන්න ඕනේ මොනවද? අපිත් මිනිසුන්ට අපිට කරදර කරන, අපිට වද දෙන, අපි හරි හෝ වැරදි අපිට නිନ୍ଦා අපහාස කරන, විවේචනය කරන මිනිසුන්ට අපිත් පුළුවන් තරම් මෛත්‍රී කරන්න ඕනේ. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන පාඩම. ඒ වගේම සත්තාසීල ස්වාමීන් වහන්සේ දේශනා කරා යම් කිසි කෙනෙක්ට රාගසිතක් පහළ වෙනවද, තරහසිතක් පහළ වෙනවද, හැම වෙලෙම නිති කිරා වැටෙනවද, මෙන්න මේ වගේ අයටත් අඟුලිමාල මහරහතන් වහන්සේව වන්දනාමාන කරන එක ගොඩාක් හොඳයි කියලා. උන්වහන්සේ දේශනා කරා එක මානවකයෙක් මී පැණි අඟුලිමාල මහරහතන් වහන්සේට පූජා කරලා ඒ පිනෙන් ඒ මානවකයා දෙව්ලොව උපත ලැබලා තියෙනවා. ඒ මීපැණි පූජා කරපු පිනට ඒ දෙවියන්ට දෙව්ලොවදිවත් පංච නීවරණ පහළ වෙලා නැහැ කියනවා. පංච නීවරණ මොනවාද කියලා මගේ වීඩියෝ එකේ මම දාලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නා නම් එයාලට ඒ දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ අතින් වරදක් සිද්ධ වුණයින් පස්සේ අපිට හැම වෙලේම මේ දේ මතක් වෙනවනේ නේද? කනකොටත් මතක් වෙනවා, නිකන් ඉන්නකොටත් මතක් වෙනවා, ඇස් දෙක පියාගත්තමත් මතක් වෙනවා නේ මගේ අතින් වරදක් වුණා කියලා. ඒ වුණාට අපිට වඩා වැරදි අඟුලිමාල මහරහතන් වහන්සේට ගිහි ජීවිතයේදී වුණානේ. මිනිස්සු 999 දෙනෙක් මැරුවා. ඒ වුණාට උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණායින් පස්සේ හිත එකඟ කරගත්තා. හිත එකඟ කරගෙන ධර්මෙහි හැසිරුණා. බණ භාවනා කරා. ඉතින් හිත එකඟ කරගන්න බැරි අයට වන්දනාමාන කරන්නම ඕන, සරණ යන්නම ඕන රහතන් වහන්සේ නමක් තමයි අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. හරි අපූර්වයි නේද? කොහොමද හිත එකඟ කරගන්න ඇත්තේ කියලා මටත් හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් හිතන්න මිනිස්සු 999 දෙනෙක්ව තමන්ගේ අතින් මැරුණා කියනකොට ඒ හැඟීම කොහොම දැනෙන්නේ නැද්ද? කොහොම හිත එකඟ කරගන්න ඇත්ද? ඒක මම හිතන්නේ සංසාරේ කරපු පින්වල බල මහිමයක් වෙන්නේ නැති. ඉතින් අපිට වෙච්ච එක පොඩි වැරද්දක් ගැන හිත අපි දුක් වෙනවා. අපි ඉස්සරහට යන්නේ නැහැ. අපි වරද අමතක කරලා ඒ දේ හදාගෙන අපි ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ නැහනේ. අන්න එහෙම අයට ගොඩාක් හොඳයි මේ අඟුලිමාල මහරහතන් වහන්සේ සරණ යන එක. දවසක අහන්න අඟුලිමාල තෙරුන් වහන්සේගේ කතා පුවත් ඔයාලගේ ජීවිතයට ගන්න දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ මට පුළුවන් වෙච්ච කොටසක් තමයි ඔයාලත් එක්කලා මම මේ බෙදාගත්තේ. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි ආදරෙයි.